වසර දහස් ගණනකට පෙර අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑසේක. උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ එනම් ශ්‍රී දළදා වහන්සේ බෞද්ධ ලෝකයට මහත් වස්තුවක් විය. මෙම අති පූජනීය දළදා වහන්සේ මුලින්ම තැන්පත් කර තිබුණේ ඉන්දියාවේ කාලිංග දේශයේ වසර ගණනාවක් පුරා කාලිංග රජවරුන් විසින් මහත් භක්තියෙන් උන්වහන්සේට පුද පූජා පවත්වනු ලැබුවා. නමුත් කාලිංග දේශයට යුද්ධයේ අඳුරු සෙවණැලි එළඹුණා. දළදා වහන්සේට තර්ජනයක් එල්ල වුණා. එවිට කුමරුන් දෙදෙනා නිර්භීත තීරණයක් ගත්තා. ජීවිත පූජාවෙන් හේමමාලා කුමරිය ඇගේ කේශ කලාපය තුල දළදා වහන්සේ සඟවා ගත්තා. ඔවුන් භික්ෂු වේශයෙන් රහසින් ගමන් නැරඹුවා. ඔවුන් අභියෝගාත්මක මුහුදු ගමනක් ආරම්භ කළා. ඔවුන්ගේ ගමනාන්තය වූයේ බුදුදහමේ රැකවරණය ලද දූපත් රාජ්‍යයක් වූ ලංකාවයි. ඔවුන් ලංකාවට පැමිණ අනුරාධපුරයේ කිත්සිරි මේඝවර්ණ රජුට දළදා වහන්සේ බාර දුන්නා. රජු මහත් හරසරින් දළදා වහන්සේ පිළිගත්තා. එතැන් පටන් ශ්‍රී දළදා වහන්සේ ලංකාවාසීන්ගේ ජීවිතයේ ආලිකොය බවට පත්විය. එය අපගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජාතියේ අභිමානයි.